1987 වර්ෂයේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය වෙළඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කීපයක් තිබුණා. ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා. ආරක්ෂා අංශවලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබුණු ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එහි නිවාස කීපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුලදී සපුකස්කන්ධ පොලිස් ස්ථානයට පහර දී ස්ථානාධිපතිවරයා මරා දැමු ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා මට කතා කර යුද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස උන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැලණි පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සාජන්ට්වරයෙකු ඇතුළු පුද්ගලයන් කීප දෙනෙක් ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වුණා. ඒ සමග තවත් පළාත් සභා මන්ත්‍රීවගේ නිවසට පහර දීමක් කෙරුණා. කඩාවැටුණු ජනජීවය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වදකාකාරයක් තිබුණේදයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මම මේ කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම් පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරිවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරීකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රකාරයෙන් වගකිය යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාපatti නිරීක්ෂණ වලට දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන් අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නැහැ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකි. වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා. නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීමක් කරේ නැහැ. අඩුතරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි. මෙතෙක් බලයට පත් වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක්
මේ රටේ අනික් පාර්ලිමේන්තුවලවත් නැහැ.